කැනඩා බෝස් ටුවර් එකේ ඊළඟ ටුවර් එක තමයි සිංහවුල්පත. ඒතොර සිංහවුල්පතට මෙතන ඉඳන් හරියටම කිලෝමීටර් 10ක් යන්න තියෙනවා. ඉතින් අපි ඊළඟ එක මෙතනින් සිංහවුල්පතට ගිහින්ම බලමු. සිංහවුල්පත මොන වගේද? ඇත්තටම ඇයි මේ කට්ටිය මෙච්චර ආසම මේ සිංහවුල්පත බලන්න කියලා. හරි එහෙමනම් යමු. ඇද්ද? ඈ? රයිට් ඔන්න කැනඩා බෝයිස්ලාට සිංහවුල් උල්පත පෙන්නුවා. දැන් මේ පිටිපස්සෙන් තියෙන සිංහවුල්පත. ඉස්සර ඇවිල්ලා මෙතන බෝඩ් එකක් ගහලා තිබ්බා. ඒ බෝඩ් එකේ මේකේ සම්පූර්ණ ඉතිහාස කතාව ඔක්කොම කියලා තිබ්බා. ඇත්තට මටත් හරියට මතක නැහැ ඒක මොකක්ද කියන කියන්නේ. නමුත් මම කියන්න දන්නේ මේක ඇවිල්ලා රජ කාලේ හදපු එකක්. මේක වෙන්නේ උඩ අර කන්දෙන් පෙරිලා එන වතුර වැහි කාලේට මේකේ වතුර වැඩි. නමුත් පායන කාලේ කියලා මේක වතුර අඩු වෙන්නේ. කන්දෙන් පෙරිලා එන වතුර ඔක්කොම කොච්චර මොන තරම් ජරාවවත් ඔය සිංහය කටෙන් එනකොට පෙරිලා ඇවිල්ලා හොඳ පිරිසිදු බොන්න පුළුවන් පිරිසිදු වතුර තමයි එන්නේ. ඒතර මේක LTT කාලේ කොටි ගහන කාලේ අත්තර මේ වලේ ඕන තරම් LTT එකෙන් හිටියා. මේක ඇවිල්ලා LTT නිජ භූමියක් වෙලා තිබ්බේ. යුද්ධය ඉවරනාට පස්සේ අපි අල්ලගෙන මේවා කරනවා. අල්ලගත්තට පස්සේ ඔන්න මෙතන ග්‍රාමස්ස සීල්ලාර්ස කට්ටිය ඩියුටි පොයින්ට් එකක් දාලා මේකේ ආරක්ෂාවට තමයි කට්ටිය ඉන්නේ. ඉතින් ඔන්න ඔය වගේ හදාගත්ත තන නැවත අලුතෙන් ප්‍රතිසංස්කරණය කරලා ආර්කේ දැක්කා බෝඩ් එකක් ගහලා තිබ්බ අලුතෙන් මේක හදලා ඔය කවුද නන්දසේන මහත්තයා අලුතෙන් විවෘත කරලා තියෙනවා කියලා. ඉතින් ඒ වගේ හදාගත්ත තැනක් තමයි දැන් ඔයාලට මෙතන ඉන්නකොටම පේනවා ඕන තරම් වතුර ගන්න කට්ටිය ඉන්නවා. මේ පැත්තේ මිනිස්සු 95ක් විතරම මේකෙන් තමයි වතුර බොන්නේ. මොකද ඇත්තටම ලෙඩ රෝග නැහැ වවුගඩුව අමාරුට හොඳයි කියලා. මේක වතුර අරන් ගිහින් චෙක් කළා නම් මනම් කරලා තියෙනවා. ඉතින් ඒ වලින් කියලා තියෙනවා වවුගඩුව අමාරුට එහෙම 100%ක් හොඳයි කියලා. ඉතින් ඒ නිසා තමයි මිනිස්සු මේ පැත්තේ තියෙන ඔය ආමි කැම්ප් වල පොලිසිය වල අනම් මනම් හැමතැනින්ම ඇවිල්ලා ඔය ලොරි පිටින් ඇවිත් වතුර අරන් යන්නේ. මේකේ වතුර ඇත්තටම හොඳ හින්දා. ඉතින් ඔය කට්ටියත් මම හිතනවා වතුර ටිකක් කැනඩාවෙන් ඉඳන් කැපිති කොල්ල හැඩයි වතුර ටිකක් බොන්න පුළුවන් වුණා නම් මම හිතනවා ඒක තමයි ඇත්තටම ඒක ලොකු වාසනාවක් එහෙම වුණා නම් නේද? ඔව් ඔව්. හරි. එහෙනම් අපි ගියා. දවස් දෙකයි තිබ්බේ දෙක අතරට අපි පුළුවන් දේවල් කරා
යන්න පුළුවන් තැන් වලට ගියා කරන්න පුළුවන් දේවල් කරා නේද? තව හෙට දවසත් හිටියොත් තව බලන්න තියෙනවා නම් අපි ඒ තැන් බලන්න යන්න. ඉතින් අපි ගියා. එන්නේ මේවා. හරි ඉතින් මේ වීඩියෝ එක සිංහ කැනඩා වොයිස්ලාගේ සිංහවල් පොතේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඉතින් subscribe කරපු නැති කෙනෙක් නම් දැම්ම subscribe කරලා bell icon එකත් click bell icon එකත් ඔබලා කැනඩා වොයිස්ලා පොඩ්ඩක් follow කරන්න. මොකද කැනඩාවට ගියාට පස්සේ ඕන කට්ටිය ඕන නම් හුඟක් කට්ටිය රස්සාවක් හරිය හොයාගන්න පුළුවන්. ඉතින් මේ කට්ටිය තාත්තලා ගොඩක් සල්ලිකාරයෝ කැනඩාවේ පදිංචි මිනිස්සු. හැබැයි ඒවට සිංහල වතුර වගේ කතා කරනවා. right ගිහින් එන්න.